අනේ ආයි කියමුකෝ. දැන් ඇති කටත් රිදෙනවා. කියමුකෝ. සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝතට මල් කොම වඩින්නේ. ආච්චි කොහොමද රේඩියෝ එක ඇතුළට ගියේ? ආච්චි බත් කනවනේ. බත් කාලා ලොකු වුණාම ඒකට යන්න පුළුවන්. මම බත් කන්නේ නැහැ. මම බයයි ඒක ඇතුළට යන්න. සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්නයි දෝතට මල් කොහොම වඩින්නේ. සීයා කෙනෙක් ඇවි. කෝ ගෙදර උද්දපියේ මෙහි නෝනා කෙනෙක් ඉස්පිරිතාලේ නවත්තලා. මැනිකලා ගියා ඉස්පිරිතාලේ. සුදු ආච්චි ඉස්පිරිතාලේ. මේ ඔයාගේ දරුවද? අනේ නෑ. මේ අපේ යාළුවෙක්. දාලා ගිය ළමයි නතල් නෝනා තමයි එක්කන් ආවේ. කීයේද ඉන්නේ? තාම ඉස්කෝලේ ගියේ නෑ. එක වසරට තමයි යන්න ඉන්නේ. බබා එකයි එකතු කළාම කීයද? ලීලා කියන්න බලන්න. එකයි එකතු කරාම කීයද? දෙකයිනේ. වැරදි. වැරදි. එක වැලි ගොඩකුයි තව වැලි ගොඩකුයි එකතු කරාම වැලි ගොඩවල් එකයි. උත්තරේ එකමයි. අපි ගෙට යමු. බබා යන්න. නැන්ද එන්න. වයස කීයක විතර ලෙඩද? මා හිතේ 80ක විතර. ප්‍රෙෂර් වැඩි වෙලා. බබාගේ නම මොකද්ද? ගගනි. සීයාගේ නම මොකද්ද? ඉස්කෝලේ යවන්න කලින් මේ ළමයාට කතා කරන්න උගන්වන්න. ප්‍රින්සිපල් සර්ටත් මේ ළමයාට සීයා කියන. අපි ගෙට යමු. ගෙදරත් කවුරුත් නැති නිසා දැන් ගියොත් හොඳයි නේද මහත්තයා? මම තව විනාඩි 10කින් යනවා. සිනි තේන්දි එකමාරක් දාලා තේ කපමුද? කෙලින්ම ටියුෂන් පන්තියට යන්න. ආයි පාරක් සිය කියලා කිව්වොත් ටොක්කක් කයින් තරු කේන්ද. කොහෙද යන්නේ? අපේ ගෙදර යන්නේ. මට බෑ ගෙදර යන්න. යන්න. එහෙනම් ආගේ ඉස්කෝලේ බෑග් එක අරන් එන්න. මේ මොකද මේ? මට බෑ ගෙදර යන්න. මාමත් එනවා. කියන දේ අහලා ඉඳගෙන ඉන්න. මාමෙනි. ගිහින් බෑග් එක අරන් එන්න. තාත්තා. මෙයාට කියන්නකෝ ඇඳ ගන්න කියලා. කොහෙන්ගේ?
සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. පිටින් සෙල්ලම් කරමු. අද ගහන්න මාමත් නෑ. අපි දැන් ගෙදරද යන්නේ?